මම ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර. අද ජාතික මදුරු මර්ධන සතියේ පළවෙනි දිනය. අප අද දිස්ත්‍රික්ක 9ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 55ක මදුරු මර්ධන සතිය ආරම්භ කරා. ඉදී වැඩි අවදානම් ප්‍රදේශ හඳුනාගෙන අපේ කණ්ඩායම් සෞඛ්‍ය ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ඩිෆෙන්ස් වොලන්ටියර්ස්ලා ඒ ඔක්කොම එකතු කරගෙන අද මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක කරනවා. මෙහිදී අද හවස් වන විට අපිට ලැබුණු දත්ත අනුව අපි පරිශ්‍ර 20318ක් පරීක්ෂා කරලා තියෙනවා. එයින් 4481ක් ඒ කියන්නේ 120ක මදුරුවන් බෝ වනසේ තබාගෙන තියෙනවා. මදුරු කීටයන් හඳුනාගෙන තියෙනවා පරිශ්‍ර 744ක. අපි එදිනම 3467ක් එදිනම පිරිසිදු කරලා මදුරුවන් බෝනවනසේ තබා ගන්න උපදෙස් දීලා තියෙනවා. ඊට අමතරව රතු නිවේදන 600කුත් නඩු කටයුතු 143කුත් අද දිනේ යොදලා තියෙනවා. ඉතින් අපි මෙහිදී විශේෂයෙන්ම නිවාස පාසල් රජයේ ආයතන වැඩබිම් ආගමික ස්ථාන අවදානම් ප්‍රදේශ විදියට අවදානම් පරිශ්‍ර විදියට හඳුනාගෙන තියෙනවා. ඉතින් තවදුරටත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ අපේ කණ්ඩායම් තම පරිශ්‍ර වලට ඇවිල්ලා මේ මදුරු මර්ධන වැඩසටහන් කිරීමට කරන දෙයට ඔබගේ සහාය දෙන්න. මොකද ඇත්තටම බැලුවාම 120ක ඒ කියන්නේ හැම පරිශ්‍ර පහෙන් එකකම මදුරුවන් බෝවනසේ තමයි තබාගෙන තියෙන්නේ. ඉතින් මේ වැසි කාලයත් එක්ක ඒක ලොකු අවදානමක්. ඉතින් මේ ඩෙන්ගු රෝගය සහ චිකන්ගුන්යා රෝගය පැතිර යාමට මේක බලපානවා මේ මදුරු කීටයන් හම්බ තියෙන ස්ථාන. ඒ නිසා මහ ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා තමන්ගේ පරිශ්‍ර පිරිසිදු කරලා මේ එන කණ්ඩායම් වලට සහාය දෙන්න කියලා. මේ දත්ත තියෙන්නේ ඒ කියන්නේ හවස 4 අද උදෑසන කී ඉඳන් හවස කීය වෙනකන් තොරතුරුද? අද උදෑසන 8ට තමයි අපි මේ කණ්ඩායම් පරිශ්‍ර වලට යවන්නේ. එතකොට හවස 2:00 විතර වෙනකම් මේ කණ්ඩායම් ඔවුන්ට දීපු ටාගට් එක ඔවුන්ට ඒ ප්‍රදේශයේ ගෙවල් මෙච්චරක් බලන්න, පාසල් මෙච්චරක් බලන්න, ආයතන මෙච්චරක් බලන්න කියලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් උපදෙස් දෙනවා. ඒ අනුව තමයි ඔවුන්ගේ අද දින වැඩ ටාගට් වෙන්නේ. ඉතින් ඒ ගිහිල්ලා එවන දත්ත අපිට ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඔවුන් හවසට සාරාංශගත කරලා එවනවා. ඒ සමගම හවස ඔවුන් සමග රැස්වීමක් තබනවා මේක උනේ කොහොමද කියලා. ඒ දත්ත අනුව තමයි අපි මේ අද දින පරීක්ෂා කරපු පරිශ්‍ර ගණන අපිට හම්බ වෙන්නේ. එතකොට දීප ව්‍යාප්තව ඒ කියන්නේ ලංකාව පුරාම මේක ක්‍රියාත්මක වුණාද අද දිනේදී? නෑ අද අපි හඳුනාගත්ත දිස්ත්‍රික්ක 16ක තමයි මේක වෙන්නේ. එයින් පළවෙනි දිස්ත්‍රික්ක ඒ කියන්නේ දිස්ත්‍රික්ක 8ක තමයි පළවෙනි දවස් 3 සිද්ධ වෙන්නේ. අද දින කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතලේ, මොනරාගල, බදුල්ල, කළුතර, රත්නපුර මේ දිස්ත්‍රික්ක ටිකේ තමයි අද සිද්ධ වුණේ. ද සමස්තයක් විදියට බැලුවාම ඒ කියන්නේ ඩෙන්ගු ව්‍යාප්තියට වැඩිපුරම මේ භාජනය වෙලා තියෙන්නේ මොන දිස්ත්‍රික්කයේ විදියටද හඳුනාගෙන තියෙන්නේ? රත්නපුර දිස්ත්‍රික්කය තමයි දැනට ඩෙන්ගු ව්‍යාප්තියට වැඩිම අවදානමක් තියෙන දිස්ත්‍රික්කය වෙන්නේ. මොකද පසුගිය දවස්වල රත්නපුර දිස්ත්‍රික්කයේ වසංගත තත්ත්වයක් ඇති වුණා. ඒ තත්ත්වය තවමත් මේ දත්ත අනුව අපිට තවමත් ඒ කියන්නේ සුබ නැහැ. ඒකින්ද දිගින් දිගටම මදුරු මර්ධන වැඩසටහන් රත්නපුර දිස්ත්‍රික්කයේ සිද්ධ වෙනවා. අද දිනේදී වැඩිපුරම ඒ කියන්නේ ඩෙන්ගු කීටයන් සොයාගත්ත ප්‍රදේශ තියෙනවද සහ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ කොයි ප්‍රදේශවලින්ද? රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහනගර සභාව සහ රත්නපුර ප්‍රාදේශීය සභාවට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස වලින් තමයි දැන් වැඩිපුර ඩෙන්ගු අවදානමක් තියෙනවා කියලා අපිට දැන් තේරෙන්නේ අද ඒ කියන්නේ අද ගත්ත දත්ත වලින්. දැන් මේ ජනතාවට මොකද්ද දෙන්න තියෙන උපදේශ සහ මේක අකණ්ඩව කවද වෙනකන් ක්‍රියාත්මක වෙනවද? ඔව් මේ ජාතික මදුරු මර්ධන සතිය නම් මේ ජූලි මාසේ 5 වෙනිදා වෙනකන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපි දන්නවා මේ මදුරුවගේ මේ අපි වගේ ඝර්ම කලාපීය රටක මදුරුවා මුළු අවුරුද්ද පුරාම ඉන්නවා. ඉතින් ඒකින්ද මේක මදුරු මර්ධන සතියට විතරක් අනුගත කරන්න බෑ. ඒ හින්දා තමයි අපි කියන්නේ සතියට විනාඩි 30ක් තමන්ගේ කාලය යොදවලා මේක මේ මදුරුව බෝ විය හැකි ස්ථාන තියෙනවද කියලා බලන්න ඕන. මොකද මේ මදුරුවා පියාසර කරන්නේ
මීටර් 200ක් 500ක් විතර ප්‍රදේශයක. ඒ කියන්නේ අපිට මදුරුවෙක් විදිනවා නම් අපි ඉන්න පරිසරයෙන්ම තමයි විදින්නේ. ඉතින් අපි ආයතනය වෙන්න පුළුවන්, අපේ දරුවා යන පාසල වෙන්න පුළුවන්, අපි යන ආගමික ස්ථානය වෙන්න පුළුවන්. ඉතින් මේ තැනකදී තමයි අපිට මදුරුව විදින්නේ. ඒ හින්දා තමන් යන තැන්, තමන්ට වගකිය යුතු තැන්, ඒ තැන් මදුරුව බෝ නොවනසේ තබා ගත්තොත් අපිට රෝගයෙන් වැළකීලා ඉන්න පුළුවන්. ඒද්දි තමන්ගේ ගෙදරට සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇවිල්ලා ආවහන් කරදරයිනේ. දැන් හෙට සමහර විට ඔබේ ගෙදරට වෙන්න පුළුවන් මේ බලන. මොකද්ද යන්නේ ඒ තත්ත්වයට එක්ක උතුමේ මොකද්ද කියන්නේ? මුලින් ඉඳන් මේ කතාව කිව්වනම් හරි. ඔව් ඇත්තටම මේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අපි කලින් දැනුවත් කරලා තියෙනවා මේ ප්‍රදේශ තමයි වැඩි අවදානම් ප්‍රදේශ කියලා. එතකොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය මගින් දැනුම් දීලා තියෙනවා මේ ප්‍රදේශය තමයි කියලා අවදානම් ප්‍රදේශය. එතකොට මේ එන කණ්ඩායම් වලට ඇත්තටම මේ එන කණ්ඩායම් වලට තමන්ගේ පරිශ්‍රය සුද්ධ කරලා පෙන්නුවොත් තමයි අපි සතුටු වෙන්නේ. නමුත් යම් කිසි වෙලාවකින් අපි නොදකින ස්ථාන මේ කණ්ඩායම් විසින් පෙන්වන්න පුළුවන්. ඉතින් එවැනි ස්ථානත් හඳුනාගෙන තමන්ගේ පරිශ්‍රයම මදුරුවන් බෝ නොවිය හැකිසේ තබා ගන්නවා නම් ඒක තමයි මේ වෙලාවේ ඇත්තටම මේ අවදානම අඩු කරන්න පුළුවන් දේ. මේ නිරිත දිග මෝසම් වර්ෂාවත් සමගම හැම අවුරුද්දෙම ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. එය අඩු කර ගැනීමට තමයි ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය මේ මදුරු මර්ධන සති දිගින් දිගටම කරන්නේ. අද 30 පළවෙනිදා කොයි ප්‍රදේශවලද ක්‍රියාත්මක වෙන්නේ? හෙටත් මේ දිස්ත්‍රික්ක 8ෙම තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ දෙවැනි අදියර විදියට තවත් අලුත් දිස්ත්‍රික්ක 8ක මේක කරනවා. මොකද මේක දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් 16ක අර කොළඹ මහනගර සභාව අපි වෙනම කොටසක් විදියට ගන්න. ඒකත් එක්කම කොටස් 17ක සිද්ධ වෙනවා. කොළඹ මහනගර සභාව වදාවනම් කලාපයක් වගේ තේරෙනව නේද මේ දත්තවලින්? සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම දත්ත ගත්තොත් බස්නාහිර පළාත තමයි වැඩිපුරම අවදානමක් තියෙන්නේ. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කය සහ කොළඹ මහනගර ප්‍රදේශ අවදානම් දිස්ත්‍රික්කයක් විදියට හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව ගම්පහ රත්නපුර තමයි මේ අවුරුද්දේ වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. තවත් එක් කාරණයක් තියෙනවා. දැන් නඩු පැවරීමේදී රාජ්‍ය ආයතනද නිවසක්ද පුද්ගලික ආයතනයක්ද එහෙම නැත්නම් ආගමික ස්ථානයක්ද කියලා එහෙම යම් සැලකිල්ලක් දක්වනවද? එහෙම නැහැ. ඇත්තටම අපි ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටස් අපි මදුරු මර්ධන සතියක් මෙහෙම ප්‍රසිද්ධ කරලා කරාට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දිගින් දිගටම මේ ඔවුන්ගේ වැඩි අවදානම් ස්ථාන බලනවා. එතකොට ඔවුන් දන්නවා නොසැලකිලිමත් ලෙස තබාගෙන තියෙන පරිශ්‍ර මොනවද කියලා. ඉතින් ඒ සඳහා එක නිවසක්ද පාසලක්ද ආගමික ස්ථානයක්ද රජයේ ආයතනයක්ද කියලා බලන්නේ ඔවුන් ඒ කටයුත්ත සිද්ධ කරනවා.